මීට දශක 4කට ආසන්න කාලයකට පෙර එනම් වසර 39කට ඉහතදී මෙරට ඉපදුණු පුංචි කිරි කැටියෙක් නාදුනන දේශයක නාදුනන දෙමව්පිය යුවළක් හා ඈත එතෙර දේශයකට පියබා ගියාය. දෛවයේ සැරදමකට මෙන් එදා තම මව්බිමෙන් වෙන්ව ගිය එම බිලිදිය අද වන විට පවුල් ජීවිතයක් ගත කරන පරිණත කාන්තාවකි. නෙදර්ලන්තයේ හැදී වැඩුණු ඇය නමින් ඉන්ද්‍රාණිය වසර 39කට පෙර තමන් මෙලොවට බිහි කළ ඒ ආදරණීය අම්මාගේ උණුසුම සොයා ඇය අදටත් දැඩි වෙහෙසක් දරමින් සිටින්නීය. ලේ කිරිකර පොවා තමන් දැඩි කළ නොහැකි වුවද තමන් මෙලොවට බිහි කළ ඒ සැබෑ අම්මාගේ රුව එක්වරක් හෝ දැක බලා ගැනීම ඇයගේ ජීවිතයේ එකම සිහිනය බවට පත්ව ඇත. ඒ උතුම් අරමුණ පෙරදැරිව ඇය එළඹෙන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට මඟ බලා හිඳි. ඉන්ද්‍රාණි සතුව පවතින පැරණි ලිපි ලේඛන සහ උපැන්න සහතිකය ඇයගේ අතීතය පිළිබඳව යම් යම් හෝඩුවාවන් ඉදිරි කර තිබේ. එම ලේඛනවලට අනුව ඇය මෙලොව එළිය දැක ඇත්තේ 1986 වසරේ දෙසැම්බර් මස 1 වෙනිදාය. කොළඹ සොයිසා කාන්තා රෝහල ඇය උපත ලැබූ ස්ථානය ලෙස එම ලියකියවිලිවල පැහැදිලිවම සඳහන්ව ඇත. ඇයව කුසදරා මෙලොවට බිහි කළ මව පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් එම උපැන්න සහතිකයේ සටහන්ව තිබීම ඇයට මහත් අත්සැසිල්ලකි. එම සටහන්වලට අනුව 1985 වසරේ අගෝස්තු මස 19 වන දින වන විට ඇයගේ මවගේ වයස අවුරුදු 20ක් බව සඳහන්ව ඇත. පුදුමයකට මෙන් එම ලාබාල වයසේදීත් ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් බවත් අවිවාහක කාන්තාවක් බවත් එහි වැඩිදුරටත් සටහන්ව තිබේ. මේ ඇයගේ අතීතය පිළිබඳව විසඳා ගැනීමට ඇති ගැටලු සහගත තත්ත්වයක් වුවද මව සොයා යන ගමනේදී එය වැදගත් සාක්ෂියක් වනු නොඅනුමානය. තවද ඇයගේ මවගේ පදිංචි ලිපිනය ලෙස අංක 136/11 බ්ලූමැන්ඩල් පාර කොටහෙන යන ලිපිනය උපැන්න සහතිකයේ සඳහන්ව ඇත. කොළඹ නගරයේ ජනාගීර ප්‍රදේශයක් වන කොටහෙන ප්‍රදේශයේ මෙම ලිපිනය ඔස්සේ යම් හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි ඉන්ද්‍රාණි දැඩි විශ්වාසයකින් පසුවන්නීය. කෙසේ වෙතත් මෙම තොරතුරු අතරට යම් ව්‍යාකූල බවක් එක් කරමින් ඇය සතුව ඇති තවත් ලියකියවිල්ලක් හමු වී තිබේ. එනම් පසුකාලීනව සකස් කරන ලද දිවුරුම් පෙත්සමකි. එම දිවුරුම් පෙත්සමට අනුව කියවෙන්නේ මෙම දරුවාගේ උපත මීගමු රෝහලේදී සිදු වූ බවයි. උපැන්න සහතිකයේ සඳහන් කොළඹ සොයිසා රෝහලත් දිවුරුම් පෙත්සමේ සඳහන් මීගමු රෝහලත් අතර ඇති මෙම පරස්පරතාවය නිසා ඇයගේ මව සොයා ගැනීමේ කටයුත්ත තරමක් සංකීර්ණ වී ඇත. නමුත් කෙසේ හෝ සත්‍ය සොයා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් ඇය පසුවෙයි. නෙදර්ලන්තයේ ජීවත් වන ඉන්ද්‍රාණි අද වන විට ආදරණීය බිරිඳක් මෙන්ම දරුවන් සිටින මවක්ද වනවා. ඇය මෙවර ශ්‍රී ලංකාවට පැමිණීමට සැරසෙන්නේ තනිවම නොවේ. ඇයගේ ආදරණීය සැමියා සහ දරුවන්ද මෙම සංවේදී ගමනට ඇය සමග එක්වීමට නියමිතයි. තමන්ට අහිමි වූ මව් සෙනෙහස පිළිබඳව සොයා බලන අතරතුර තම දරුවන්ට ඔවුන්ගේ මිත්තණිය හඳුන්වා දීමටත් තම මුල් බිම්කඩේ අසිරිය ඔවුන්ට පෙන්වා දීමටත් ඇය අපේක්ෂා කරයි. වසර ගණනාවක් තිස්සේ සිතේ තෙරපෙන මේ සොඳුරු බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන තුරු ඇය ඇඟිලි ගනිමින් සිටී. මේ වන විට මැදිවියේ පසුවන ඉන්ද්‍රාණිගේ මව ජීවතුන් අතර සිටී නම් ඇය දැන් 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් විය යුතුයි. කොටහෙන බ්ලූමැන්ඩල් පාරේ ලිපිනය හෝ මීගමු රෝහල සම්බන්ධ තොරතුරු ඔස්සේ යම් අයෙකුට ඇය පිළිබඳ තොරතුරක් දන්නේ නම් ඒ ඉන්ද්‍රාණිට ලබා දීමට හැකි නම් ඒ මහත් පුණ්‍ය කර්මයකි. දශක 4කට ආසන්න කාලයක් වසන් වී තිබූ සත්‍ය හෙළිකර ගැනීමටත් වෙන් වූ ලේනයින් නැවත එකතු කිරීමටත් එය මහෝපකාරී වනු ඇත. එළඹෙන ජූනි මාසයේදී ඇය ලංකාවට පා තබන්නේ තම ජීවිතයේ සොයාගත හැකි වටිනාම සම්පත වන අම්මා සොයා ගැනීමේ ඒකායන බලාපොරොත්තුව හදවතේ දරාගෙනය.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් වීඩියෝ නැරඹීම සඳහා subscribe බටන් එක හා bell බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න.